ස්වාමිනී අපි ඔබ වහන්සේගේ පාද පාමුල් දෙනවා පියාණන් වහන්සේ. ස්වාමිනී ඔබ වහන්සේ අපිව තබුවා වූ මේ දේශය ගැන ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී වහන්සේ. ස්වාමිනී මේ දේශය අස්සක් මුල්ලක් නැර දකින්නා වූ දෙවියන් වහන්සේ ඔබයි ස්වාමිනී. ස්වාමිනී මේ දේශය ගැන ඔබ වහන්සේට යාඥාව ඔසවනවා පියාණන් වහන්සේ. ස්වාමිනී මේ දේශය තුළ සිදුවන්නා වූ සෑම දෙයක් ගැනම ඔබ වහන්සේ දන්නා වූ දෙවියන් වහන්සේ. ස්වාමිනී වත්මන් කාලයේදී ස්වාමිනී මේ දේශයේ සිදුවෙනා වූ ලේ වැගිරීම් ගැන ස්වාමිනී මම ඔබ වහන්සේට යාඥා කරනවා ස්වාමිනී වහන්සේ. ස්වාමිනී ස්වාභාවික විපර්යාසයන් නිසා ස්වාමිනී මේ දේශයේ සිදුවන්නා වූ ආందోලනාත්මක සිදුවීම් ගැන ඔබ වහන්සේට මම යාඥා කරනවා ස්වාමිනී වහන්සේ. ස්වාමිනී මේ දේශයේ සිටින්නා වූ ස්වාමිනී වහන්සේ ජීවිත ගැන මම ඔබ වහන්සේට යාඥා කරනවා ස්වාමිනී වහන්සේ. මේ දේශය තුළ ස්වාමිනී යක්ෂයාගේ ක්‍රියාකාරකම් නිසා ස්වාමිනී ඔබ වහන්සේගේ ජීවිත ස්වාමිනී වහන්සේ ස්වාමිනී යක්ෂයා පිළිගනිමින් ඉන කාලයක්ද ස්වාමිනී වහන්සේ. ස්වාමිනී මම ඒ ගැන ඔබ වහන්සේට යාඥා කරනවා ස්වාමිනී වහන්සේ. ඔබ වහන්සේ ස්වාමිනී වහන්සේ මේ දේශය වෙනුවෙන් මැදිහත් කාර්යකම් කරන්නට කියලා ස්වාමිනී ඔබ වහන්සේ අපිට ආරාධනා කළා ස්වාමිනී. ඒ අපි අතරින් මග ඇරුණාද ස්වාමිනී මම මේ වෙලාවේදී පසුතැවිලි වී ස්වාමිනී වහන්සේ ඔබ වහන්සේගේ පාද පාමුලට ඇවිදින් ස්වාමිනී වහන්සේ සභාව වෙනුවෙන් සමාව ගන්නවා පියාණන් වහන්සේ. ස්වාමිනී මේ දේශය හතර කොන සිදුවන්නා වූ සෑම දෙයක් ගැනටම ස්වාමිනී වහන්සේ ඔබ වහන්සේ අපිට වගකීම බාර දී තිබෙනවා පියාණන් වහන්සේ. ස්වාමිනී ඔබ වහන්සේට මම යාඥා කරනවා ස්වාමිනී ස්වර්ගයේ මෙන් මේ දේශය කරන්ට ස්වාමිනී වහන්සේ. මේ ශ්‍රී ලංකා දේශය තුළ ස්වර්ගයේ මෙන් කරන්ට ස්වාමිනී වහන්සේ. ස්වාමිනී අපේ ස්වාමිනී වහන්සේ අපේ තෑස් විවර කරන්ට අපේ සවන් විවර කරන්ට ස්වාමිනී වහන්සේ. ස්වාමිනී වහන්සේ ආත්මික සවන් විවර වෙන්න ඕනි. ආත්මික දෑස් විවර වෙන්න ඕනි. අපි මිනිස්යා දෙස බලන්න ඕනි ස්වාමිනී වහන්සේ. ස්වාමිනී අපේ මානසික ඇස්ෙන් නොව ස්වාමිනී වහන්සේ. ස්වාමිනී මේ දේශය අපිට හම් වෙන සෑම මිනිස්සෙ දෙසම අපි බලන්න ඕනි ස්වාමිනී වහන්සේ. අපේ මානසික ඇස්ෙන් නොව අපි සවන් දෙන්න ඕනි මානසික සවන් වලින් නොව ස්වාමිනී වහන්සේ. මේ වෙලාවේදී පියාණනි මම යාඥා කරනවා සභාවක් විදියට අපි හැම කෙනෙක්ගේම ආත්මික සවන් ආත්මික දෑස් විවර වෙමින් ස්වාමිනී වහන්සේ ඔබ වහන්සේ මේ දේශය තුල අපිව තැබුවේ ස්වාමිනී වහන්සේ. ස්වාමිනී යම් කිසි කාර්යයකටයි ස්වාමිනී. ඒ කාර්ය උදෙසා ස්වාමිනී වහන්සේ ස්වාමිනී වගකීමක් ඇතිව ස්වාමිනී වහන්සේ ස්වාමිනී ඒ ගැන බාරක් ඇතිව ස්වාමිනී වහන්සේ අපිට මැදිහත් කාර්යකම් කරන්න ඔබ වහන්සේගේ මඟ පෙන්වීම දෙන්න. ඔබ රැගෙන ගිය වියගහ අපි මතින් තබන්න ස්වාමිනී වහන්සේ. ස්වාමිනී මේ දේශය වෙනුවෙන් නැගිටින්න ස්වාමිනී වහන්සේ ඔබ වහන්සේගේ කරුණාව දෙන්න ස්වාමිනී වහන්සේ. රබෂික රවක්ඛන්දිරියා රිබිවියන්දුරිෂිකන්දුරි දිර රවක්ඛන්දිරියා ස්වාමිනී වහන්සේ. ස්වාමී නායකයන් පත් කළාද ස්වාමිනී වහන්සේ. ඔබ වහන්සේ විවිධ තැන්වල විවිධ එසෙව්වාද ස්වාමිනී වහන්සේ. මේ සෑම කෙනෙක්ම ඔබ වහන්සේට යටයි ස්වාමිනී වහන්සේ. ස්වාමිනී ඔබ වහන්සේ ඉහළ සිට පාලනය කරන්නා වූ රජුවන් ස්වාමිනී වහන්සේ. ස්වාමිනී සෑම විටම මගේ හදවතට එන එකම වචනය තමයි ස්වාමිනී වහන්සේ. රජුන්ගේ හදවත් දිය පාරවල් වැනි ඒ කැමැති අතට හරවන්නේ ඔබ වහන්සේම පමණයි ස්වාමිනී වහන්සේ. ස්වාමිනී වචනය තුල විශ්වාසය තබමින් ස්වාමිනී වහන්සේ කුමන රජ කෙනෙක් ස්වාමිනී වහන්සේ කුමන කාලයක කුමන ආකාරයෙන් මේ දේශය තුල රජකම් කරත් ස්වාමිනී ඔබ වහන්සේගේ පැමිණීම ඔබ වහන්සේගේ කාර්ය ඔබ වහන්සේගේ ආශිර්වාදය ඔබ වහන්සේගේ මඟ පෙන්වීම ඔබ වහන්සේගේ එළිදරව්ව ඔබ වහන්සේගේ ආලේපය මේ දේශය මතට එන්ට යන නිසා මම ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී වහන්සේ. ඔබ වහන්සේ තෝරාගත්ත සෙනග ස්වාමිනී වහන්සේ ඔබ වහන්සේට নমස්කාර කරමින් මේ දේශය තුල ස්වාමිනී ඔබ වහන්සේ ඔස්සවන්ට යන නිසා මම අනේක වාරයක් ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී වහන්සේ. ස්වාමිනී ඉදිරි දිනවලදී ස්වාමිනී වහන්සේ ඔබ වහන්සේ ස්වර්ගය කරනවා මේ ශ්‍රී ලංකා දේශය තුල ඔබ වහන්සේ කරන්ට යන නිසා ස්තුතිවන්ත වෙනවා. හාලෙලූයා හාලෙලූයා. රබෂික රවක්ඛන්දිරියා ස්වාමිනී ඔබ වහන්සේ එදා නතානියල් කැඳවලා ස්වාමිනී වහන්සේ නතානියල් අත්තික්ක ගහයට යාඥා කරමින් සිටියදී ඔහු අසනවා ඇයි ඔබ මගෙන් මූණ සැඟෙව්වේ කියලා ස්වාමිනී වහන්සේ. ස්වාමිනී අපි දාද ආසන ප්‍රශ්නයක් ගිය ස්වාමිනී අපේ දේශය වෙනුවෙන් ඔබ වහන්සේගේ මූණ සැඟෙව්වේ ඇයිද කියලා ස්වාමිනී පිලිප් නතානියල් රැගෙන ස්වාමිනී වහන්සේ ඉස්සරහට පැමිණෙන කල ඔබ වහන්සේ දුන්නේ එක පිළිතුරයි ස්වාමිනී මම ඔබගෙන් මූණ සැඟෙව්වේ නෑ. ඔබ ගාන්ට යන්න වූ ජයග්‍රහණය මම දුටුවා කියලා ස්වාමින් වහන්සේ කියනවා. අදද අපේ ශ්‍රී ලංකා දේශය තුළ ඔබ වහන්සේ අපේ මූණ සංගවාගෙන නෑ ස්වාමිනී. ඒක මම විශ්වාස කරනවා පියාණන් වහන්සේ. ඔබ වහන්සේ මේ දේශයට දෙන්න යන වූ ජයග්‍රහණය දැකලා තිබෙනවා ස්වාමින් වහන්සේ. ඔබ ඒ ජයග්‍රහණය ස්වාමින් වහන්සේ සලිත කර හමාරයි ස්වාමින් වහන්සේ. ස්වාමිනී අපි එය අත්පත් කරගන්නවා. ඒ ආශිර්වාදය අත්පත් කරගන්නවා. ඒ ආලේපය අත්පත් කරගන්නවා ස්වාමින් වහන්සේ.
එලිදරව් අත්පත් කරගන්නවා. ඒ වැගිරීම අත්පත් කරගන්නවා. අපි ස්වාමිනී ඉදිරියටත් මේ දේශය වෙනුවෙන් කැපකිරීම කරමින් මැදිහත්කාරකම් කරමින් නැගිටින්න යන වූ සෙනගක් නිසා ස්තුතියි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේගේ ආශිර්වාදය ඔබ වහන්සේගේ නාමය දරන සෑම දරුවෙක් මැත්තේ මේ උදෑසන ස්වාමීන් වහන්සේ නිදහස් කරන්න කියලා මම යාඥා කරනවා ස්වාමීන් වහන්සේ. අපි හැම කෙනෙක්ටම මේ දේශය වෙනුවෙන් යාඥා කරන්න ඔබ වහන්සේ ඉස්සරහා කොන්ද කෙලින් තියාගෙන හිට ගන්න පුළුවන් සෙනගක් ඔබ වහන්සේ නිර්මාණ කරන්න යනවා. ස්තුතියි ස්වාමීන් වහන්සේ. මේ මුළු දේශයම ඔබ වහන්සේගේ දෑතට බාර කරනවා. සියල්ල ඔසවන්නේ ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් මානාර්ග නාමයෙන්. ආමේන්.